ඔය ඉන්නෝනේ පිරිසක් ඉන්නෝනේ පුතා වැඩ කරන බව පෙන්නලා සමාජ අනුකම්පාව දිනාගෙන ෆේල් වෙන උන් જાතියක්. වැඩ කරනවා වගේ පෙන්නනවා. ඒ මොකද දන්නව කරන්නේ නැහැ කියලා. පාඩම් කරන වෙලාවට වැඩ කරන්නේ නැහැ, හරියට කරන්නේ නැහැ. ඔය ෆෝන් වලින් වැඩ අරවා මේවා ලව් එකකුත් කරනවා. ඒ වගේ අර ගොඩ දේවල් කර වැඩ කරනවා වගේ පෙන්නන. මොකද ළමයා දන්නවා ෂුවර් එකටම වැඩේ කෙලවෙනවා කියලා. එදාට සමාජයෙන් මෙහෙම විස්මිත අනුකම්පාවක් එන්න ඕන. අනේ ඔයාට මොකද උනේ? ඔයා මෙඩිසින් යන්න ඕන කෙනෙක් නේ. හයි අයියෝ. බැරි වුණාද? ෆේල්ද? පුදුමයි. එතකොට සතුටුයි ළමයාට. ළමයා එතකොට හිතනවා මෙඩිසින් යයි වගේ එකක්. ගියේ නැතත් කමක් නැහැ, මට සමාජ ගෞරවය තියෙනවා. ඒ ප්‍රතිඵල ආපු සතිය විතරයි ඔය කියවන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල අඩු ළමයෙක් අනුගමනය කළ යුතු පියවර ටිකට ළමයට යන්න වෙනවා. තේරුණා? ඒ අවදාන හිඟන්න වෙන්න එපා. ඔන්න සරල වචනේ ඈ. අවදාන හිඟන්නෙක් වෙන්න එපා. අපේ ළමයි පැත්තකින් තියන්නේ. අපිට සමාජයෙන් අවදානෙ හම්බුණත් එකයි නැතත් එකයි. මෙඩිසින් ගියොත් මොකක් හම්බ වෙනවද? අවදානෙ හම්බ වෙනවා. ඒක හිඟා ගන්න දෙයක් නෑ. අනේ මං වැඩ කරේනේ. වැඩ කරානේ බලන්නකො මට වෙච්ච දේ දෙපාර මේ විභාග දෙපාර්තමේන්තුවේ මෙච්චර කාලයක් හිටපු අය අයින් කරලාලු. ඔය වගේ ඔය විකාර කියන්නේ ඒගොල්ලෝ. තේරෙනවද කියන එක? මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්න නෙමෙයිලු අවිල්ලා තියෙන්නේ. අලුත්ම ප්‍රශ්න. ඔව් ඉතින් පාස් පේපර් එකක් නෙමෙයිනේ දෙන්නේ විභාගෙට. අලුත් ඒවා තමයි දෙන්නේ. ඔන්න ඔය රටාව සාමාන්‍ය වැඩ නොකරන ළමයාගේ ස්වභාවය. ඒ වැඩ නොකරන ළමයි හෙවන්න පුළුවන් ඒ ළමයා පන්තියේ ඉන්නේ අලසව. ගෙදර ගිහින් වැඩ කරනවා කියලා. නෑ වැඩ කරන එක හොඳටම සක්‍රිය වෙන්නේ මොකේද? ඕ හැම පැත්තෙම මේ කන් දෙකෙන් ඇස් දෙකෙන් ලියනේ වගේ හැම පැත්තෙම සංවේදන ටික දාගන්නවා. තේරුණාද? ගෙදර ගිහින් ඒ ළමයා ඉන්පුට්ස් වලින් ගත්තු දේවල් ඇසෙම්බල් කරලා ප්‍රැක්ටිස් වෙනවා. තේරුණාද? ඔය පන්තියේදී ගොඩක් වෙලාවට නිින්ද යන්නේ වැඩ නොකරන ළමයි. එතකොට දැන් ඔයාලා පන්තියේ නිදා ගන්නවා නම් ඒකෙන් යමක් ඉන්ඩිකේට් වෙනවා. මොකද්ද? ඔයාලා වැඩ කරන්නේ නැහැ. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන කිව්වොත් ඒක එච්චරයි. වැඩ කරන එක මූණ වතුර වලින් තෙමෙතම හරි පන්තියේ ඉන්නව හැරගෙන. මොකද ඒකනේ පළවෙනි දේ. අන්න ඒකයි. ඉතින් මම මගේ පැත්තෙන් ඔය දරුවන් ටික පහසු කරලා තියෙනවා. නේ? නින්දන වෙන බයෝ පන්තිය. ඇත්තට මේක වාසනාවක්. ඉතින් ඒකේ ප්‍රයෝජනෙ ගන්න. කවදාකවත් එහෙම ෂෝ ඔෆ් දින මිනිහෙක් වෙන්න එපා. ෂෝ ඔෆ් එක වැඩක් නැහැ. අන්තිමට හැමෝගෙම උදව් ගන්න වෙනවා. එන්න චාටර් වෙනලක් වෙනවා. හරි? අවංකවම වැඩ කරන එකෙක් වෙන්න. ඔය අවංකවම වැඩ කරද්දී පුතා මෙන්න මෙහෙම දෙයකට හුරු වෙන්න. සමහර ළමයි ඉන්නවා අවංකව වැඩ කරනවා ඒ ලකුණත් ප්‍රකාශයටපත් කරන්න ඕන. නිකන් මම টොප් ලිස්ට් එකේ ඉන්නවා වගේ එකක්. කමක් නැහැ. කමන්නේ. හැබැයි මෙහෙම හිතන්න. මම මේකේ টොප් ලිස්ට් හිටියත් නැතත් දැන් අපි හිතමු ඔන්න මිස්ටේකන්ලි ළමයෙක්ගේ නම টොප් ලිස්ට් එකට වැටිලා නැහැ. මිස්ටේක් එකක්. හැබැයි උගේ ලකුණු තියෙන්නේ මොකේ ඇතුලේද? টොප් 10 එකේ ඉන්නවා. නම වැටුන්නේ කියලා ප්‍රශ්නයක්ද? මොන්න පිස්සුද වැඩක් නැහැ. ඌට වැදගත් වෙන්නේ මොකද්ද? ඇත්තටම ලකුණ එතෙන්ට ඇවිද්ද. තේරුණාද? අන්න ඒ බයි හાર્ට් වැඩ කරන බයි හાર્ට් කියන එක තේරෙන්න ඕනේ. මේ නේද? බොක්කෙම වැඩ කරන කුලකයට සෙට් වෙන්න. ඒගොල්ලන්ට අමුතු ගැටුම් නැහැ. අමුතු ගැටුම් යාළුවට වඩා වැඩිද? මට වඩා අනිත් එකාගේ වැඩිද? ඒ වඩන්නේ උට. උට වැදගත් වෙන හැම තිස්සෙම කලින් පේපර් එකේ තිබෙන MCQ කවුන්ට් එකයි මේකයි කොහමද? කලින් ලියපු රචනා ප්‍රශ්න ලකුණයි මේකයි කොහමද? අන්න එතෙන්ට හැමතිස්සෙම ફોකස් කරන්න.